මේක අහන්න. අපරාධකරුවෙක්ට හැංගිලා ඉන්න පුළුවන් උපරිම කාලය කොච්චරද? ඇමරිකාවේ FBI එකට CIA එකට බැරි දෙයක් නැහැ කියලා අපි හිතුවට ඔවුන්ගේ තාක්ෂණය පවා පරාජය වුණු තැනක් තියෙනවා. 2009 දී බිට්කොයින් හදපු සටෝෂි නකමොටෝ කියන කෙනා 2011 දී අතුරුදහන් වෙනවා. එයා ගියේ නිකම්ම නෙවෙයි. එයාගේ පෞද්ගලික වොලට් වල අදටත් බිට්කොයින් මිලියන එකක්. ඒ කියන්නේ ඩොලර් බිලියන ගණනක මුදල් හිර වෙලා තියෙනවා. බ්ලොක්චේන් දත්ත හරහා ඕන කෙනෙක්ට මේක බලා ගන්න පුළුවන්. දැන් හොඳට අහගන්න. FBI එක ඩාර්ක් වෙබ් එකේ තිබුණු සිල්ක් රෝඩ් වෙබ්සයිට් එක වටලා ඒකේ තිබුණු බිට්කොයින් අත්අඩංගුවට ගත්තා. හැබැයි සටෝෂිගේ වොලට් එක අද වෙනකම් ලෝකේ කිසිම රහස් ඔත්තු සේවයකට සුපිරි පරිගණකයකට මේ වොලට් එකේ රහස් කේතය විඳින්න බැරි වෙලා තියෙනවා. අවුරුදු 15ක් තිස්සේ ඒ මුදල් කන්දරාව එකම තැන එකම විදිහට තියෙනවා. බිලියන ගණනක් දිහා බලාගෙන අවුරුදු ගාණක් නොකා නොබී ඉන්න පුළුවන් කාටද? එක්කෝ මේ යතුරු තියෙන එක්කෙනා දැන් ජීවතුන් අතර නැහැ. එහෙම නැත්නම් මේක පිටුපස්සේ ඉන්නේ මිනිස්සුන්ට අල්ලගන්න බැරි ගණිතමය වශයෙන් ආරක්ෂිත අදෘශ්‍යමාන බලවේගයක්. දැන් අහන්න මේ කතාවේ දෙවනි පැත්ත. ඔබ දන්නවද ක්‍රිප්ටෝ කියන වචනේ හඳුනේ කොහොමද කියලා? ග්‍රීක භාෂාවෙන් ක්‍රිප්ටොස් කියන්නේ සැඟවුණු එහෙමත් නැත්නම් රහස් කියන එකයි. පුරාණ කාලේ මන්ත්‍ර ගුරුකම් වල අකුරු හංගලා ලිව්වා වගේ අද කාලේ හංගපු අකුරු තමයි මේ ක්‍රිප්ටෝග්‍රැෆි කියන්නේ. මේ තාක්ෂණය නිසා අන්තර්ජාලයේ පාතාලයේ වන ඩාර්ක් වෙබ් එකේ කුලියට මිනීමරණ ඇසසිනේෂන් මාකට්ස් පවා බිහි වුණු බව විමර්ශනවලදී ඔප්පු වෙලා තියෙනවා. ඒක මේකේ අඳුරු පැත්ත. හැබැයි මේ කාසියට තව පැත්තක් තියෙනවා. සතෝෂි නකමෝටු ලියපු මේ අදෘශ්‍යමාන කේතේ නිසා අද වෙද්දි ලෝකයේ සුපිරි ධනවතුන් පවා බිහි වෙලා ඉන්නවා. කිසිම දෙයක් නැතිව හිටපු සාමාන්‍ය තරුණ තරුණියෝ මේ තාක්ෂණය හරහා තමන්ගේ දෛවය සම්පූර්ණයෙන්ම වෙනස් කරගෙන ඩොලර් මිලියන ගණන් හොයන කෝටිපතියෝ බවට පත් වුණා. සාම්ප්‍රදායික බැංකු ක්‍රමයට අභියෝග කරලා තමන්ගෙම කියලා මූල්‍ය නිදහසක් හදාගන්න මේක මිනිස්සුන්ට උදව් වුණා. ඒ නිසා සතෝෂි හැදුවේ දෙවියෙක්ද යක්ෂයෙක්ද කියන එක තීරණය වෙන්නේ ඒක අපේ අතට ගත්තම අපි පාවිච්චි කරන විදිහ අනුවයි. කොහොම වුණත් එක දෙයක් ස්ථිරයි. මේ කේතය ලෝකේ වෙනස් කළා. හැබැයි මේ ඩිජිටල් අකුරු වලට කලින් අහස සහ පොළව පාලනය කරපු පුරාණ තාක්ෂණයක් අපිට තිබුණා. ඊළඟ වීඩියෝයෙන් අපි වචන නතර කරනවා. අපි හඬට ඉඩ දෙනවා. දඬු මොනරේ රාවය ආපහු අහන්න ලෑස්ති වෙන්න. මේක නිකම්ම වීඩියෝ එකක් නෙවෙයි. මේක අපේ ලේ වලට දෙනන ඉතිහාසයේ ගැස්ම. ඒ නිසා දිගටම අපි එක්ක රැඳී සිටින්න.